මගේ වීඩියෝ වල ගොඩක් කට්ටිය මැසේජ් දාලා තිබ්බා මට මේ කුරුඳු වල මල් ඊට පස්සේ ඇට ඊට පස්සේ කුරුඳු කොහොමද තැලෙන කාල මොනවද ඒ දේවල් ගැන මගෙන් ගොඩාක් කට්ටිය අහලා තිබ්බා. ඉතින් මම අද කරන්න හිතන් ඉන්නේ කුරුඳු වල මේ ඇට සහ මල් ගැන. දැන් මේ මට මල් ගහක් හම්බුනේ මේ ඇත්තටම ගස් කීපයක්ම බලලා තමයි මේ මල් ගහක් හම්බුනේ. මේ තමයි කුරුඳු මල්. මේ දැක් ගන්න පුළුවන් ඉන්නේ මේ කුරුඳු මල්. මේ මල් ගත්තාම මල් වල අපිට මල් දකින්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් අපිට මල් දකින්න පුළුවන් වෙන්නේ අප්‍රේල් ජුනි වගේ කාලවල. එතකොට මේ කාලවල තමයි අපිට මල් දකින්න පුළුවන් වෙන්නේ. ඒත් මේ කාලේම අපිට මේ ගස්වල මෙන්න මේ ඇටක් දකින්න පුළුවන්. දැන් මේවන සාමාන්‍ය තව ටික කාලෙකින් ඉදෙනවා. හරිද? මේ ඇට මේ ඉදිච්ච ඇටත් මම තිබ්බොතින් පෙන්නන්න. දැන් නම් මෙතන මේ හරි ඉදිච්ච ඇට නෑ. මොකද ඇට සාමාන්‍යයෙන් හැදෙන්නේ මේ සාමාන්‍යයෙන් ජුනි ඒ කියන්නේ ජූලි ඉඳන් සැප්තැම්බර් වගේ වෙනකන් තමයි මෙන්න මේ ගස්වල මේ ඇට හැදෙන්නේ. ඒත් ඉතින් මේ කාලගුණ මේ තත්ත්ව වෙනස් වෙන හින්දා මේ දැන් මේ කාලේ දකින්න පුළුවන් වෙනවා ඔයගොල්ලොන්ට ඇට. ඕනම ප්‍රදේශයක දකින්න පුළුවන්. ඒ සමහර ප්‍රදේශවල මේ කාලේ ඇට සහ මල් දකින්න නැහැ කියලත් මේ කට්ටිය කියනවා. මේ මොකද මේ වගේ මේ පැති වලින් යනවා කට්ටිය මාතර ඊට පස්සේ මාතලේ වගේ ප්‍රදේශවල කුරුඳු තැලීම් සිද්ධ කරන්නේ. ඒතකොට ඒගොල්ලොත් එක්ක කතා කරාම ඒගොල්ලෝ කියනවා මේ දවස්වල මොනවත් ඇට සහ මල් මොනවත් නැහැ කියලා. එතකොට මම මේ වීඩියෝ කරන්නේ කට්ටිය ගොඩක් මට මැසේජ් දාලා අහපු හින්දා. මේ කියන්නේ මේවා පෙන්නන්න කියලා. කියන්නේ ගොඩක් කට්ටිය කුරුඳු ගස්වත් දැකලා නැහැ. කුරුඳු ඒගොල්ලෝ වෑංජන වලට ඊට පස්සේ එක එක දේවල් වලට පාවිච්චි කරාට කුරුඳු වල ගොඩක් දේවල් දැකලා නැහැ. කුරුඳු වතු මොන වගේද කියලා දැකලා නැහැ. ඉතින් ඒකයි මම මේ පෙන්නන්න ගත්තේ. ඊට පස්සේ මේ කුරුඳු ඇට ගත්තාම මේ කුරුඳු ඇට මේ දම් පාට වෙනවා. හරිද? මම දම් පාට වෙච්ච කුරුඳු ඇට කීපයක් මම වල්ලා මේ එවන්නම්. මේ තියෙන්නේ කුරුඳු ඇට ඉදුණට පස්සේ පේන විදිය. හරිද? මේගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ පාටට තමයි කුරුඳු ඇට ඉදුණාම පේන්නේ. හරිද? අපි මෙන්න මේ කුරුඳු ඇටයක් අරගෙන දැන් මේක නම් එච්චරට මිදෙලා නැහැ. මොකද හොයාගන්න නැහැ මේ දවස්වල. මෙන්න මේ මාංශල පොත්තක් තමයි මේක තියෙන්නේ. හරිනේ අලිකට peer ගෙඩිය වගේ. මේක ඇතුලේ තියෙන ඇටයක්. හරිද? මේ බීජයක්. මෙන්න මේ බීජය මෙන්න මේ විදිහට පොත් අයින් කරලා අපි වතුරේ දාලා මේ පොත් අයින් කරලා ඊට පස්සේ අපි මේ බීජය ගන්නවා. හරිද? අරගෙන අපි තෙත මාත්තු කරලා මේකේ අපි තෙත කියන්නේ අයින් කරලා ඊට පස්සේ අපි කරනවා මේක පැල කරන එක. හරිද? පැල කරන්න අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ පස් එකයි වැලි එකයි දාලා තමයි මම නම් මිශ්‍රණය හදන්නේ. ඒ මිශ්‍රණයට මෙන්න මේ අයින් කරුමේ තියෙන ඇටේ මෙන්න මේ බීජය මෙන්න මේ මාංශල කොටස අයින් කරපු මේ බීජය අරගෙන එන්නේ ඒ පස් එකයි වැලි එකයි දාපු අර මාධ්‍ය සකසනනේ මේ පැකට් හදනවනේ. අන්නේ පැකට් ටික ඇතුළත මේ බීජ අපි 10ක් 15ක් වගේ දානවා. මොකද බීජ මැරෙනවත්නේ. ඒතර මේ මැරෙන බීජ වෙනුවට අපි මේ සාමාන්‍යයෙන් මේ බීජ 10ක් පැල 10ක් ඕන අපි බීජ 15ක් විතර මේ දානවා. හරිද? දාලා තමයි අපි පැල ගන්නෙ. ඒතර මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් එහෙම ගත්ත පැලත් කීපයක්. මේ තියෙන්නේ මං එහෙම හදාගත්ත පැල කීපයක්. දැන් මෙතන නම් පැල දෙක තුනයි තියෙන්නේ. මීට වඩා මං ගාව තියෙනවා. දැන් මේ තියෙන ඔයගොල්ලන්ට පේනවද දන්නේ මේකට මම වැලිත් දාලා තියෙන්නේ. හරිද? මෙතන වැලිත් දාලා තියෙන්නේ. එකට එක තමයි මිශ්‍රණය. ඒ මිශ්‍රණයට ඔයගොල්ලන්ට හදාගත්තොතින් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා හොඳ පැල ටිකක් ගන්න. දැන් මේ වගේ හොඳ සාරවත් පැල කීපයක් ගන්න. දැන් මේකේ ඔයගොල්ලන්ට ගණන් කරවතින් දකින්න පුළුවන් ගස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 10යි සාමාන්‍ය 13ක් විතර තියෙන. ඒ කියන්නේ පැල ඇට මම දාපු 10න් සාමාන්‍ය මෙතන පැල වෙලා තියෙනවා මේ පැල ඔක්කොම වගේ පැල වෙලා තියෙනවා. මේ 15ක් විතර දැම්ම 13ක් කියන්නේ දෙකක් විතර තමයි මැල්ලලා තියෙන්නේ. හරිද? මෙන්න මේ ප්‍රමාණය තමයි ගන්නෙ. මේ වගේ ප්‍රමාණයේ පැකට් එකක තමයි හිල් විදලා තමයි මේ පැල ගන්න. සාමාන්‍යයෙන් පැල හැදෙනවා සති දෙකක් හතරක් යද්දි පැල එන්න ගන්නවා. හරිද? ඒතර මේ වගේ හැදෙන්න නම් දැන් වෙනස ඇහෙන කාලයක් වෙනවා. මාස කීපයක් වෙන පැල වගේක් තමයි මේ.
මේ ඒ විදිහට තමයි පැල හදන්නේ. මම ඔයගොල්ලන්ට තව වීඩියෝ ගේන්නම්. තව කුරුඳු වල ගොඩක් වැඩ තියෙනවා. මම ඒවත් එකින් එක ඔයගොල්ලන්ට ගේන්නම්.